අපි එන සම්බන්ධ වෙන්නේ දෙවෙනි කොටසේ ඒ කොටසේ තුන්වෙනි ගානත් එක්ක අපි හොඳ ගාන කියවලා ගාන කොහොමද විසඳන්නේ කියලා බලමු. මම පිටුරයක් ඇඳගෙන තියෙනවා ගාන දීලා තියෙන සටහනේ බලමු කොහොමද ඒක විසඳන්නේ. හරි. මේ වගේ කොහොමද මේ දෙවෙනි කොටසේ තියෙන ගණන් පොඩි කියවන්න ඕන. මොකද සමහර ලාවට උඩින් කියවගෙන යද්දී පහළ තියෙන උඩ තියෙන දත්ත අමතක වෙනවා පහළට යද්දී. ඒක නිසා අපි ගාන කියව එක සැරයක් සම්පූර්ණයෙන් කියවලා දෙවෙනි සැරේ කියවද්දී මොනවා හරි ඒගොල්ලෝ අමතර දත්ත දීලා තියෙනවා නම් රෝග සටහනේ නැති ඒවා සටහන් කරගමු රූප සටහනේ. හරි. රූපේ දැක්වෙන්නේ පොකුණු දෙකක් වටා සෑදූ එච් හැඩති මන්තිරුක සැලැස්මක්. හරි. එයා කියනවා මේ එච් හැඩති මන්තිරුක සැලැස්මක් මේ පොකුණු දෙකක් වටා සාදු. කියන්නේ මේ දෙක පොකුණු දෙකක් මේ තියෙන්නේ මන්තිරුක මේක වටා සාදු. ඊට පස්සේ කියනවා මන්තිරුවේ වර්ගඵලය වර්ග මීටර 35ක්. එයා කියනවා මෙන්න මේ කොටස. කියන්නේ අඳුරු කරලා නැති මේ මුළු ත්‍රිකෝණාශ්‍රාකාර කොටසෙන් අඳුරු නොකරපු මෙන්න මේ කොටස. ඒ කොටසේ වර්ගඵලය කියනවා වර්ග මීටර 35ක් කියලා. හරි. වර්ග මීටර 35ක් විය යුතු නම් මන්තිරුවේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වා x ට ගත හැකි අගයන් වය. මේ ගාණි කියන්නේ අපිට මේ x සඳහා යම් කිසි ප්‍රකාශනයක් හදන්න කියලා. ඒ කියන්නේ වර්ධජ ප්‍රකාශනයක්. මේ වගේ ගණන් හදලා තියෙන කට්ටිය දන්නවා. ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න කරපු කට්ටිය මේකෙන් තියෙන්නේ අපිට වර්ග ප්‍රකාශනයක් හදන්න. වර්ග සමීකරණයක්. ඒතරම් කිව්වොත් වර්ග සමීකරණ හදලා ඒක වර්ග පූර්ණයෙන් හරි එහෙම නැත්නම් මූලහොයන සූත්‍රයට දාලා හරි හොයන්න. මූලහොයන සූත්‍රයට දාලා හරි ඒ x වල අගය සොයන්න. හරි. අපි බලමු කොහොමද ගාන විසඳන්නේ කියලා අන්තිම උත්තරේ දක්වන්න. මුලින්ම තියෙන මේකේ වර්ගඵලය දීලා තියෙනනේ. අපි ඒක පොඩ්ඩක් ලියා ගමු. පැත්තකින් h හැඩති මන්තිරුවේ වර්ගඵලය සමානයි වර්ග මීටර 25. අපි මෙන්න මේ h හැඩති මන්තිරුවේ වර්ගඵලය දන්නවනේ. අපි ඒ සඳහා කියන්නේ අඳුරු කරපු නැති කොටස් සඳහා මේ අඳුරු කරලා මේ පොකුණු දෙක ඒ සඳහා අපි යම්කිසි සමීකරණයක් හදාගන්න බලමු. يعني ප්‍රකාශනයක් හදාගන්න බලමු මේ දීලා තියෙන දත්ත ඇසු. හරි. දැන් ඔයාලට හොඳට බැලුවොත් පේනවා මේ මුළු එකම ඍජුකෝණාශ්‍රය. මේ මුළු ඍජුකෝණාශ්‍රයයි වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. මොකද මෙතන 8යි මෙතන 2යි මෙතන 2යි මේ කොටස අපි දන්නවා මේ ප්‍රමාණය x කියලා. ඒක නිසා අපිට පුළුවන් මේ ගානේ මුළු වර්ගඵලය හොයාගන්න. මේ දීලා තියෙන ගානේ මේ දීලා තියෙන සතහනේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ මුළු වර්ගඵලය හොයාගන්න. අපිට මුළු වර්ගඵලයේ මෙන්න මේ අඳුරු කරපු කොටස් දෙක අඩු කරොත් අපිට පුළුවන් මෙන්න මේ ඒගොල්ලෝ කියන ඉච්ඡදෙදි මන්තිරුවේ වර්ගඵලය ගන්න. ඒ කියන්නේ අපි මේ මුළු වර්ගඵලය මෙන්න මේ පොකුණු දෙකේ වර්ගඵලය අඩු කරනවා. හරි. අපි මේක වාක්‍ය දෙක බලනවා. මොකද සාමාන්‍ය බල ගණන් වලදී වාක්‍ය ලිවීම පොඩ්ඩක් වැදගත් වෙනවා. මොකද ඒක පරීක්ෂකටත් හොඳයි. පරීක්ෂක බලද්දී ඒක ලේසි පරීක්ෂකට ඒ වගේම ලියන ඕගොල්ලන්ටත් හොඳයි. මම ලියන්න මුළු වර්ගඵලය සඳහා මුළු වර්ගඵලය සමානයි ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. මුළු වර්ගඵලය සඳහා අපි දන්නවා ඒ කියන්නේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයෙන් ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න හැටි දන්නවා දිග වැඩි කිරීම පළ. හරි. අපි දාමු දිග 8යි 8 වැඩි කිරීම පළ කියන්නේ මොකද්ද? මේක 2 ධන 2 4යි ධන x 4 ධන x. අපි ඒක පොඩි වෙන වෙනම ලියලා එකතු කරමු. මම වරහණක් දාගන්න. ඉතින් මුලින්ම 2යි 2 ධන x ධන 2 ධන මෙන්න මේ දෙක. හරි. මේක අපි සුළු කරගමු. 8 වතාවක් 2 2 4x ධන x 4 ධන x. හරි. මේක දැන් අපි ගුණ කරගන්න තියෙන්නේ. තවරක් 32යි 4x 8x. හරි. අපි ගාව මෙන්න එක කොටසක් තියෙනවා. හරි. අපි මේක අංක එක කියලා පොඩ්ඩක් දාගමු. කොහොමද අංක එක?
ඕවිලකා. හරි. දැන් අපිට තියෙන්නේ මේ මන්තිරු වර්ගඵලය සොයන්නනේ. එහෙනම් අපි මුළු වර්ගඵලය අපි දැන් දන්නවා. අපි පොකුණු දෙකේ වර්ගඵලය අඩු කරමු. මන්තිරුවේ වර්ගඵලය ලියමු වාක්‍ය. මන්තිරුවේ වර්ගඵලය සමාන වෙනවා මුළු වර්ගඵලයේ ඉන්න පොකුණු දෙකේ වර්ගඵලය. මන්තිරු වර්ගඵලයෙන් හැ මුළු වර්ගඵලය අපි දන්නවා. ඒක කෙලින්ම අපි මෙතන ආදේශ කරමු 22 ගාන 8යි x. ඍණ පොකුණු දෙකේ වර්ගඵලය. අපි පොකුණු දෙකේ වර්ගඵලය දන්නේ. අපි පොකුණු දෙකේ වර්ගඵලය වෙනම හොයමු. ඒක වෙනම හොයලා දානකොට මෙතන තන ආදේශ කරලා දාන්න. මේ පොකුණු වර්ගඵලය මේ x පව ළමයි මේ පොකුණු වර්ගඵලය. මේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මේ හතර මේ උස වැඩි කිරි මේ දිග වැඩි කිරීම පළ. එතන පළද ගන්නේ ගොඩක් මේ සාමාන්‍ය ගන්න දෙකට පළ මේකට දිග කියලා ගන්න. මෙතන මේ x මයි මෙතනටත් එන්නේ. මොකද මේ දෙක හරිය දිගින් සමානයි. ඒ නිසා දිග වැඩි කිරීම පළ දාමු. එක පොකුණු වර්ගඵලය x වැඩි කිරීම 7. ඊට පස්සේ එතන පොකුණු දෙක වර්ගඵලයනේ. දැන් මේ එක පොකුණු වර්ගඵලය තමයි අපි කියන්නේ. මේ උඩින් තියෙන පොකුණු වර්ගඵලය තමයි උඩින්. මම පොතු වරමක් දාගන්නම්. මොකද එතකොට මේ ඍණ එක වැටෙන්නේ මුළු එකට. නැත්තම් මේකට දාලා අපි ආයෙ ධන කියලා දැම්මොත් ඒක වැරදි. එහෙනම් හරියන්න නම් ආයෙ ඍණ කියලා දාන්න. මම මෙතනට ධන කියලා දාන්න. එතකොට ඍණ ධන වෙනවා. හරි. අපි මේකේ වර්ගඵලය උන්නේ මේකේ වර්ගඵලය ලැබෙන්නේ x වැඩි කිරීම x කියන්නේ පළල වැඩි කිරීම දිගින් මේ පොකුණු වර්ගඵලය x වැඩි කිරීම x. ඒක වරහණක් දාලිය නම් x වැඩි කිරීම x පොදු වරහණ වෙනවා. හරි. එතකොට අපිට එන උත්තරේ 32 ධන 8x ඍණ පොදු වරහණ හරියට 4x කියනවා අපිට ඊට අමතරව ධන x වර්ගයක් වෙනවා. හරි. අපිට දැන් තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම සුළු කරගන්න. 32 ධන 8x මේක ඍණින් ගුණ වෙනවා. හරි. මෙතන මේක මෙතන ඍණින් 32 ධන 8x 4x x වර්ගය. හරි සුළු කරලා තියෙන්නේ 32යි මේක 14x එකක් වෙනවා ඍණ x වර්ගය. හරි ඔන්න අපි ගත්තා අපේ ඉල්ලලා තිබ්බ ඒගොල්ලෝ අපේ අහලා තිබ්බ මෙන්න මේ මන්තිරු කියන්නේ පොකුණු දෙක වටා තියෙන මේ ඩින් කඩේ වර්ගඵලය. කියන්නේ මන්තිරුවේ h හැඩදී මන්තිරුවේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න කියලා මෙන්න තියෙනවා ප්‍රකාශනයේ අපි හොයාගත්තා. හරි. මේ විදිහට ගන්න මේක තමයි අවසාන උත්තරේ. ඊට පස්සේ අපි ඊළඟ කොටස දැන් එයා කියන වර්ගඵල සඳහා ප්‍රකාශනයක් ලියා දක්වා x ට ගත හැකි අගයන්. අන්න එතන තියෙනවා අපිට මම අර කිව්ව විදිහට මේක වර්ග පූර්ණයෙන් හරි එහෙම නැත්නම් මූල හොයන සූත්‍රයෙන් හරි මේ x සඳහා ලබාගත හැකි අගයන් දෙක හොයාගන්න. හරි එහෙනම් අපි ඊළඟ කොටස දැන් ඒ කියන්නේ අපිට දැන් තියෙන්නේ x සඳහා අගයන් මොනවාද එන්නේ කියලා බලන්න. ඒ කියන්නේ x සඳහා අගයන් වල තියෙනවා ප්‍රකාශනය දක්වා x සඳහා x ට ගත හැකි අගයන් සොයන්න. හරි. මම මේක මතකලා දාන්න අපි මෙතන ඉඳලා පටන් අපි දන්නවා මම මතලා මෙතන තියෙනවා මේ අපි දන්නවා මේ x හැඩදී මේ පොකුණු දෙක වටා තියෙන මන්තිරුවේ වර්ගඵලය සම්පූර්ණ වර්ග මීටර 35ක් කියලා ගානේ දත්තයක් විදිහට දීලා තියෙනවා. මන්තිරුවේ වර්ගඵලය
වර්ග මීටර 35යි. හරි. අපි හොයාගත්ත මේ මන් තීරුවේ වර්ගඵලයට ප්‍රකාශනය වර්ගජ ප්‍රකාශනය අපිට දීලා තිබ්බා මන් තීරුවේ වර්ගඵලය සඳහා සංඛ්‍යාත්මක අගයක්. හරි. ඒ කියන්නේ මේ දෙක සමානයි. එහෙනම් අපි මේ දෙක සමාන කරලා අවසාන පිළිතුරට යමු. එහෙම ගන්න. මන් තීරුවේ වර්ගඵලය පොඩක් प्रकाशन लिया वाक्य लिया जाता है अभी दन्ना मैं मंची वर्ग बले वर्ग मीटर एग्जाम मीटर दान वर्ग मीटर समान आई इस देखा जाना वर्ग मीटर की नंबर इस देखा जाना अतर x ऋण x वर्ग है අපි දැන් මේක शुरू කරගන්න. අපි शुरू කරගමු 35න් දෙකක් 35 එන් 32 මේ 32 මේට අතර දානවා. අපිට එනවා 3ක්. 3 සමානයි. අතරයි x ඍණ x වර්ග වෙනවා. මේක සම්පූර්ණ මේට අතර ගන්න. එතකොට එනවා x වර්ග ඍණ 4යි x ගන්න 3 කීය. සමානයි බිඳුව කියලා. හරි. ඔන්න අපි ගත්තා මේකේ වර්ග සමීකරණය. අපිට දීලා තිබ්බ දත්ත ඇසුරෙන් අපි ප්‍රකාශනයක් හදාගත්තා. ඒගොල්ලෝ අපිට තවදත් දීලා තිබ්බ මේ සඳහා එච්චර වර්ගඵලය අපි ඒක ආදේශ කරනවා. අන්තිමට වර්ග සමීකරණයක් ගත්තා. දැන් අපිට තියෙන මේක විසඳලා මේක සඳහා x ට ගත හැකි අගයන් මොනවද කියලා හොයාගන්න. හරි. අපි මේක ක්‍රම දෙකක් තියෙනවා මම කලින් කිව්වා වගේ. අපිට තියෙනවා දීලා තියෙනවා සාමාන්‍ය කලට අයිති එක සූත්‍රයක් තියෙනවා. මූල සෙවීමේ සූත්‍රය කියලා. ඊට අමතරව තියෙනවා තව විදිහක් මේක වර්ග පූර්ණයේ සෑදීම කියලා. මම මෙතනදී පාවිච්චි කරන්නේ වර්ග පූර්ණය. කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මූල හොයන සූත්‍රය පාවිච්චි කරා. ඒකෙම ගැටලුවක් වෙන්නේ නැහැ. වර්ග පූර්ණය සාමාන්‍යයෙන් බොහෝ ඉගෙනගන්න. පොදුවේ ගොඩක් ගුරු කියලා දෙනවා. ඒ වගේම පොදුවේ ගොඩක් සිසුන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය පොදි වර්ග පූර්ණය. ඒක නිසා මම යෝජනා කරන්නේ හැම වෙලාවෙම වර්ග පූර්ණයෙන් කරන්න. ඒක ඔයගොල්ලෝ කියන්නේ නැද්ද? ඔයගොල්ලෝ කියන්නේ මොකද? ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. අපි හදමු. මේක දින අපි වර්ග පූර්ණය කරගන්න. කටි දන්න කොහොමද වර්ග පූර්ණය කරන්නේ කියලා ඉගෙනමු. මේකේ භාගය දෙනවා එතන. ඊපස්සේ යන්නේ වර්ග. ඒක ලියුවට පස්සේ මේකේ වැඩිපුර වෙනවා 4ක් 14ක් අපි ඒක අඩු කරමු. වෙනවා දාන 3 සමානයි b. හරි. සුළු කරන්න. එනවා x ඍණ 2 පූර්ණ වර්ගය ඍණ 4 දාන 3 ඍණ 1 සමානයි බිඳුව. හරි. මම මේක හිතන්න ගන්නවා. දෙනිනවා ඍණ 1 හැපැත්තට දාන්න සමාන ලකුණු හැපැත්තට කොහොමද දාන්න වෙනවා. එතකොට එනවා අපිට x ඍණ 2 වර්ගය සමානයි ධන 1යි. හරි. අපිට තියෙන දෙපැත්තටම වර්ග මූලය දාන්න x ඍණ 2 වර්ගය සමානයි 1යි. දෙපැත්තටම වර්ග මූලය දෙන්නවා. එතකොට එනවා x ඍණ 2 පූර්ණ වර්ගයේ වර්ග මූලය දෙන්නාම x ඍණ 2ක් ඉතුරු වෙනවා. එකට වර්ග මූලය දෙන්නාම ඒ වර්ග මූලය 1යි. හැබැයි වර්ග අපි දන්නේ නැහැ ධන දෙන්නේ කියලා. ඒක නිසා අපි ඒක දානවා ධන කෝ වෙන කියලා දානවා. එක දානවා. දැන් අපිට තියෙන්නේ මේ දෙක මෙතන සුළු කරලා x ලබා ගන්න හැකි අගයක් ගන්න. හරි. අපිට තියෙන්නේ දැන් අපි කියමු මෙහෙම x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 1යි. මම මේක කොටසක් ගන්නවා මෙතනට x ඍණ 2 සමානයි ධන 1යි. ඕ x ඍණ 2 සමානයි ඍණ 1. ඍණ 2 හැටතර දාන්න. එතකොට එනවා. එතන මේක හැටතර දාන්න. ඒකට ඍණ 2 x සමානයි 3යි කියලා එනවා. අනිත් පැත්ත සුළු කරන්න ඍණ 2 හැටතර දාම ධන 2ක් වෙනවා. ධන 2 ඍණ 1ක් එක්ක සුළු කරාම x සමානයි 1 කියලා එනවා. ඔන්න අපි අවසාන උත්තරේ ගත්තා. x සමානයි 3 හෝ x සමානයි 1. ඔන්න උමයි අපි දෙවෙනි පත්‍රයේ ඒ කොටසේ තුන්වෙනි ගාන.
තුන්වෙනි ගාන අවසාන උත්තරය දක්වා හැදී. හරි. ලියන්නත් කවුරු හරි ඉන්නවා නම් බෝඩ් එකේ ඉන්න එක දාගන්න.